දහම් සොඬ ජාතක කතාව. එක් භවයක අප මහා බෝසතාණන් වහන්සේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ යුගයෙන් බොහෝ කලකට පසු බරණස් රජුගේ අගමෙහෙසියගේ කුසයෙහි පිළිසිඳ ගත්තා. කුමරුන්ගේ උපත සිදුවන සමයෙහි සියලු මිනිසුන් හට ධර්මය පිළිබඳ හැඟීමක් ඇති වූ බැවින් ඔහු හට දහම් සොඬ යන නාමය ලබා දුන්නා. කාලයගත වෙද්දී සියලු ශිල්පයන්හි ප්‍රවීණත්වය ලබාගත් කුමාරයා රජතනතුරට පත් වුණා. දහම් සොඬ රජතුමා කොතෙක් සාර්ථක වුවත් මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨ බුදුවරයෙකු විසින් දේශනා කරන ලද දහම් පදයක් නොඅසා රාජ්‍ය විචාරීම නුසුදුසුයයි ඔහුට සිතුණා. රජු දේශ දේශාන්තරයන් පුරා අනබෙර යවා තමන් හට උතුම් ධර්මය කියා දෙන්නෙකු හට තමන් සතු ධනය පවරා දෙන්නෙමෙහි පැවසූමුත් එක් කිසිවකු ධර්මය කියා දෙයක් දැන සිටියේ නැහැ. අවසානයේ රජු තම රාජ්‍යය ඇමතිවරුන් හට පවරාදී ධර්මය සොයමින් ගම්දනව් සිසාරා තනිවම ඇවිද යන්නට වුණා. මෙලෙස ධර්මය සොයා වෙහෙසෙන දහම් සොඬ රජු දිවෙසින් දුටු ශක්‍රදෙවියෝ ඔහුට උපකාර කළ යුතුයයි සිතා මිනිස් විසින් රජු සමීපයට පැමිණ මෙලෙස පැවසුවා. රජතුමනි, ඔබ අර ඈත පෙනෙන ගිරිදුර්ගය තරණය කරන්න. එවිට ඔබට ධර්මය දන්නා කෙනෙකු මුණ ගැසේවි. මෙයින් ඉමහත් සතුටට පත් වූ රජතුමා මිනිසාට ස්තුති කර ගිරිදුර්ගය තරණය කර කඳුමුදුනට පිවිසුණා. මෙවිට සතරදිග කම්පා කරවන ගර්ජනයක් සමගින් කඳුපාමුලින් මිනිසුන් මරාකන භයානක රාක්ෂයෙකු මතු වුණා. මේ දසුනින් බියපත් නො රජතුමා රාක්ෂයාගෙන් මෙසේ විමසුවා. රාක්ෂය, මේ ගිරිදුර්ගයෙහි වාසය කරන ධර්මය දන්නා තැනැත්තා ඔබද? ඔබ දන්නා උතුම් ධර්මය මාහට පැවසිය හැකිද? මම ධර්මය නම් දන්නවා. ඒත් මට දැන් හොඳටෝම බඩගිනි. මිනිහෙක්ව කාල තමයි ධර්මය කියන්න පුළුවන්. රාක්ෂය, මෙහි මිනිසෙකුට සිටින්නේ මා පමණයි. උතුම් ධර්මය දැනගැනීම පිණිස මාගේ මාංශය මම ඔබට පූජා කරන්නම්. හොඳයි. එහෙමනම් ඔබ ඔතැන සිට මගේ කටට පනින්න. ඒ අතරතුර මම ඔබට ධර්මය කියන්නම්. මෙය අසා සතුටු වූ දහම් සොඬ රජතුමා මොහොතක්වත් නොපැකිලිව රාක්ෂයාගේ කටට පැන්නා. මෙවිට රාක්ෂ විසින් සිටි ශක්‍රදෙවියන් දහම් සොඬ රජතුමා දූතින්ගෙන නැවත ශක්‍රදෙවියන් ලෙසින් රජු ඉදිරියේ පෙනී සිටියා. ධර්මය සොයායාම පිළිබඳ රජතුමාගේ කැපවීම දුටු ශක්‍රදෙවියන් රජුහට බුදුන් වදාළ උතුම් ධර්මය කියා දුන්නා. අරමුණක් වෙනුවෙන් නොසෙල්වෙන දිරියෙන් යුක්තව කැපවන්නා අවසානයේ ජයම ලබන බව දහම් සොඬ ජාතක කතාවෙන් අප වෙත දෙන පණිවුඩයයි.